සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. අද මම මගේ මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ කොහොමද රසට පොල් කේක් එකක් හදාගන්නේ කියලා. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අවශ්‍ය වෙනවා සීනි ග්‍රෑම් 100ක් දාලා කැරමල් එකක් හදාගන්න. මේ විදිහට සීනි ටික රත් වුණායින් පස්සේ මම එකතු කරගන්න උණු වතුර මේ සැඳි 5ක් විතර. ඒකත් උණු වෙනකොට පැනේ කෝප දෙකක් දාගත්ත. හොඳින් උණු වුණාම එකතු කරගන්න දාගත්තු පොල් ග්‍රෑම් 350. ඒකට දාගන්නවා රටඉඳි ග්‍රෑම් 50ක්. බීරි මිරිඳි ග්‍රෑම් 50යි. කජු ග්‍රෑම් 50යි දාලා මිශ්‍ර කරගන්න. දැන් එකතු කරගන්නවා ලුණු. ටික වෙලාවක් ඕගොල්ලෝ මේක මලව ගන්න. හුඟක් වේල ගන්න එපා. අර තෙත ගතිය තියෙන්න ඕන. නිවුණයින් පස්සේ වෙනත් භාජනයකට මාරු කරගන්න. දැන් මම මේකට එකතු කරගන්නවා බිත්තර ගෙඩි 3ක්. සැරින් සැරේ තමයි කලවම් කරේ. මෙතන තියෙනවා පිටි ග්‍රෑම් 200ක්. ඒකට එකතු කරගන්නවා බේකින් පවුඩර් තියෙන්දි 1/2ක් දාලා හලා ගන්නවා. හලාගෙන මිශ්‍ර කරගන්න. දැන් මම මේකට දාගන්නවා කරඳ මුංගු, කුරුඳු පොතු කුඩු ටිකක්, වැනිලා ටිකක්, වැනිලා තේ හැන්දක් දාගත්ත. දාලා මිශ්‍ර කරනවා. දාලා මිශ්‍රණය කේක් ට්‍රේ එකට දාලා දාගන්න. මම නම් ඉතින් මේකට උඩින් කජු ටිකක් දාගත්තා. ඕගොල්ලෝ ගාව තියෙනවා නම් දාගන්න. දාලා සෙන්ටිග්‍රේඩ් අංශක 160 උෂ්ණත්වයේ විනාඩි 45ක් විතර බේක් කරගන්න. දැන් ඕගොල්ලෝ මේ දකින්නේ මම මේ බේක් කරලා ගත්තු පොල් කේක් එක. ඉතින් අපිට මේක හුඟක් පහසුවෙන් හදාගන්න පුළුවන්. වැඩි වියදමක් යන්නේ නැහැ. ගෙදර තියෙන දේවල් වලින්ම හදාගන්න පුළුවන්. ඔයාලා දකින්නේ දැන් මම මේ හදපු පොල් කේක් එක තමයි කෑලි කැපුවායින් පස්සේ. ඔයගොල්ලොත් මේ විදිහට හදලා බලන්න. හදන විදිහ. ඉතින් මම හිතනවා ඔයාලත් හදලා බලයි කියලා. අද මගේ මේ වීඩියෝ එක නරඹපු ඔයාලා සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. ආයෙමත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.